ෂෙයා මාකට් එකේ ආයෝජනය කරන කවුරුත් දැනගන්න ඕනි ඉතාමත් වැදගත් රේෂියෝ එකක් තමයි කම්පැනි එකක ලාභදායීත්වය පෙන්වන්න කරන net profit margin ratio එක. කම්පැනි එකක net profit එක revenue එකෙන් ඒ කියන්නේ සමාගමේ ශුද්ධ ලාභය අයභාරයෙන් බෙදලා 100න් වැඩි කරලා තමයි net profit margin එක ගණනය කරන්නේ. උපරිම සරලව කිව්වොත් කම්පැනි ආදායම් කොපමණ ප්‍රමාණයක් ලාභ ලෙස පවතිනවාද යන්න කියන එක තමයි මේ රේෂියෝ එකෙන් කියවෙන්නේ. ෂෙයාර්හෝල්ඩර්ස්ලට මේක වැදගත් වෙන්නේ net profit margin එක වැඩි නම් ඒක කම්පැනි එකට හොඳ තත්ත්වයක්. වැඩි net profit margin එකක් තියෙන කම්පැනි එකක වියදම් හොඳින් පාලනය කිරීම, හොඳ price power එකක් තිබීම කම්පැනි එකේ මෙහෙයුම්වල ඵලදායීත්වය සහ ලාභාංශ සම්බන්ධෙනුත් ධනාත්මක බලපෑමක් පෙන්වන්න කරනවා. මාජින් එක පහළ යනවා කියන්නේ වියදම් වැඩි වීම, ඩිමාන්ඩ් එක අඩු වීම, සාදුරුවල කළමනාකරණය වැනි අවදානම් පවතිනවා කියන එක. ඉතින් ඔයාලටත් පුළුවන් එකම කම්පැනි එකේ පසුගිය අවුරුදු දත්ත එක්කත් ඒ ඉන්ඩස්ට්‍රි එකේම වෙනත් කම්පැනි එක්කත් net profit margin එක කම්පෙයාර් කරලා හොඳ කම්පැනි එකක් තෝරගන්න. ඒ වගේම ඉන්ඩස්ට්‍රීස් අනුවත් margin level වෙනස් වෙනවා. ස්මාර්ට් ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න දැනගන්න, විශ්ලේෂණය කරන්න, තීරණ ගන්න.